දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් බිම් මට්ටමේ ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තොරතුරු වාර්තා කරනවා චිකුන්ගුන්යා වුණ හෝ ඒ හා සමාන වෛරස් ආසාදනයක් බිම් මට්ටමේ පැතිර යමින් තියෙනවා කියලා. කෙසේ වෙතත් චිකුන්ගුන්යා කියන්නේ ලංකාවේ බෝවෙන රෝග දැනුම් දීමේ පද්ධතිය ඇතුලේ දැනුම් දිය යුතු රෝගයක් නොවන නිසා වසංගත රෝග විද්‍යාංශයට වගේම බිම් මට්ටමේ කිසිදු නිලධාරියෙකුට නිල වශයෙන් රෝගීන් වාර්තා වෙන්නේ නැහැ. ඒ නිසා මේ අපිට වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාවට වැඩිය විශාල ප්‍රමාණයක් බිම් මට්ටමේ ඉන්න පුළුවන්. අපි මහජනතාවට විශේෂයෙන් අවධානය යොමු කරවන්නේ චිකුන්ගුන්යා කියන්නේ මදුරුවන්ගෙන් බෝවෙන රෝගයක් ඊඩිස් වර්ගයේ මදුරුවන්ගෙන්. ඒ නිසා මදුරු ඝනත්වය පාලනය කර ගැනීම සඳහා හැකියතාක් දුරට උත්සාහ කළ යුතුයි. චිකුන්ගුන්යා වගේම ඩෙන්ගු රෝගයක් ඉදිරියේදී මේ අවදානමක් තියෙන නිසා. ඒ වගේම අනිකුත් වෛරස් ආසාදන ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බින්දිති මගින් එහෙමත් නැත්නම් ඒ පුද්ගලික ආශ්‍රය කිරීම හින්දා වෛරස් සුවමාරු වීම මගින් බෝවෙන රෝග ඒ නිසා පෞද්ගලික ස්වස්ථතාව පවත්වා ගැනීම විශේෂයෙන්ම එවැනි රෝගීන් ඉන්න තැනකට යනවා නම් මුවාවරණයක් පැළඳීම ඒ වගේ එවැනි පෞද්ගලික ස්වස්ථතාව පවත්වා ගැනීම මේ රෝගවලින් ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය කටයුත්තක්. එබැවින් මේ රෝගේ වළක්වා ගැනීම සඳහා තමන්ට හැකියතාක් අයුරින් තමන්ගේ නිවෙස් සහ පරිශ්‍රම මදුරුවන්ගෙන් තොරව පවත්වා ගැනීම වගේම රෝගීන් සිටින ස්ථානවලට යෑමේදී තමන්ගේ පෞද්ගලික ස්වස්ථතාව පවත්වා ගැනීම ඒ වගේම තමන්ට යම් එවැනි රෝග ලක්ෂණයක් තියෙනවා නම් අනිත් අයවලුන්ට බෝ නොවන ලෙස පෞද්ගලික ස්වස්ථතාවය ආරක්ෂා කරගනිමින් කටයුතු කිරීම කියන එක ඉතාමත්ම වැදගත්. මෙවැනි රෝග ලක්ෂණ තියෙනවා නම් මේ රෝගය අපිට රෝග ලක්ෂණ වලින්ම තහවුරු කරගන්න බෑ. ලියාපදිංචි වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා මේ වෛද්‍යවරයාගෙන් අවශ්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගන්න කියලාත් අපි විශේෂයෙන්ම ඉල්ලනවා.